ආයුබෝවන් යාළුවනේ. අද අපි ඉන්නේ හරිම වේගවත් ලෝකයක. හැමෝම ඉන්නේ තරංගයක, කලබලයක. මේ කලබලයේ ඇස්සේ අපිට මගහැරෙන හරිම වටිනා දේවල් තුනක් තියෙනවා. ඒ තමයි අන් අයට ගරු කිරීම, ඉවසීම සහ මිත්‍රශීලීත්වය. අද අපි කතා කරමු මේ ගුණාංග තුන අපේ ජීවිතේ කොයිතරම් ලස්සන කරනවද සහ ඒවා ප්‍රායෝගිකව අපි ඇති කරගන්නේ කොහොමද කියලා. ගෞරවය කියන්නේ තෑග්ගක් වගේ දෙයක්. ඔබ එය දෙන තරමට ඔබට එය ආපහු ලැබෙනවා. තරාතිරම නොබලන්න. අපිට වඩා ඉහළ රැකියා කරන අයට විතරක් නෙවෙයි, පාරේ අතුගාන කෙනාගේ ඉඳන් ඔබේ නිවසට එන බෙදා හැරීමේ නියෝජිතයා දක්වා හැමෝටම ගෞරවයෙන් කතා කරන්න. අදහස් වලට ගරු කිරීම. කෙනෙක් තවත් කෙනෙක් එක්ක එකඟ නොවෙන්න පුළුවන්. නමුත් ඒ කෙනාගේ අදහසට ඇහුම්කම් දීම සහ ඒට අවඥා නොකිරීම සැබෑ ගෞරවයයි. කුඩා දේ අගය කරන්න. ස්තුතියි, thank you සහ කරුණාකර වැනි වචන භාවිතයෙන් ඔබ අන් අයට දක්වන ගෞරවය පෙන්눔 කරන්න පුළුවන්. ඉවසීමේ ශක්තිය. ඉවසීම කියන්නේ නිකම්ම බලාගෙන ඉන්න එක නෙවෙයි. ඉවසීම කියන්නේ යම් අපහසුතාවයකදී ඔබේ ආකල්පය, ඇටිටියුඩ් එක පාලනය කර ගැනීමේ හැකියාවයි. ක්ෂණික කෝපය පාලනය. කෙනෙක් ඔබට වැරද්දක් කළොත් ඒ වෙලාවෙම බනින්න නැතුව තත්පර 10ක් හුස්ම අරන් කල්පනා කරන්න. අනෙක් පාර්ශවය ගැන සිතන්න. පාරි වාහනයක් ඔබේ ඉස්සරහට දැම්මොත් හෝ කාර්යාලයේ වැඩත් ප්‍රමාද වුණොත් ඒ කෙනාට තිබෙන පීඩනය ගැනත් මොහොතක් හිතන්න. ප්‍රතිඵලය ඉවසීමෙන් ගන්නා තීරණ හැම විටම බුද්ධිමත්. ඒයින් පසුව පසුතැවෙන්න වෙන්නේ නැහැ. මිත්‍රශීලී භවය අගය. ලෝකයේ දරුණුම ආයුධ පවා පරාජය කරන්න පුරුවන් එකම දේ තමයි මිත්‍රශීලී බව. සිනහවකින් සංග්‍රහ කරන්න. නොදන්න කෙනෙක් වුණත් හමු වුණාම පුංචි සිනහවක් පෑමින් ඒ කෙනාගේ මුළු දවසම ලස්සන කරන්න ඔබට පුරුවන්. සවන් දීම. මිත්‍රශීලී කෙනෙක් කියන්නේ හොඳින් අහගෙන ඉන්න පුරුවන් කෙනෙක්ට. අනෙක් අයගේ දුකේදී වගේම සැපේදීත් ඔවුන් අසල සිටින්න. උදව් කිරීම. කිසිම ලාභයක් බලාපොරොත්තු නොවි කරන පුඩි උදව්වක් ඔබේ මිත්‍රශීලී බව ලෝකයටම පෙන්නනවා. මිත්‍රනි, මේ ගුණාංග තුන අපේ ජීවිතයට එකතු කරගත්තම අපිට ලැබෙන මානසික සහනය මිල කරන්න බෑ. අපි හැමෝම උත්සාහ කරමු අද ඉඳන් මේ ලෝකයේ මීට වඩා ටිකක් හරි ලස්සන තැනක් කරන්න. ඔබේ අදහස මොකද්ද? මේ ගුණාංග වලින් ඔබට වඩාත්ම අමාරු මොකක්ද කියලා පහතින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝව වැදගත් කියලා හිතනවා නම් ඔයාලගේ යාළුවෝ අතරේ ෂෙයා කරන්න. තවත් මේ වගේ වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. අදට සමුගන්නවා. හැමෝටම සුබ දවසක්.